Hi guys, ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ SL Anime TVS YouTube channel එකට. අද අපි බලන්නේ කවුරුද? අද අපි බලන්නේ friends Ghost of the Uchiha නැත්නම් හැමෝම දන්න මදර උචිහා ගැන. ඉතින් අපි අද එයාගේ මැරුණේ කොහොමද? එයාගේ powers, එයාගේ හොඳ යාළුවා කවුද? අපි කතා කරමු. අපි මේ වැඩි කරන්නේ වීඩියෝ එකට යමු. ඉතින් friends අපි මුලින්ම එයාගේ යාළුවා ගැන කතා කරමු. එයාගේ හොඳම යාළුවා තමයි එයාගේ සහෝදරයෙක් වගේ ඉන්න පුළුවන්. Hirama Senju. ඕගොල්ලෝ Hirama ගැන දන්නේ නැත්නම් මම වෙන වීඩියෝ එකක් ගේන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න වෙන වීඩියෝ එකක් ඕනද කියලා. හොඳේ? දැන් Hirama Senjuත් එක්ක ඉස්සර හොඳ මෙයාලා වගේ ඉන්නේ. Team Friends ඉස්සර උචිහා වංශයේ උචිහා වංශයේ Hirama වංශයයි මේ උචිහා වංශයේ Senju වංශය අතර ලොකු යුද්ධයක් තිබ්බ friends. ඒ යුද්ධය අතරදී එයාලා Hiramaව හම්බුණා. Hirama Senju හොඳම යාළුවා වුණා. එහෙනම් bla 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 වුණා friends. ඊට පස්සේ friends ඒගොල්ලෝ දෙනන් ඉන්නේ ඒගොල්ලෝ හදාරා දෙනන් ඉන්නේ friends පොඩි කාලේදී හසිරවා කියන ඒගොල්ලන් ප්‍රතිවාදී ක්‍රියාන්නේ කරන සෙන්ජු කරන්නේ නායකගේ පුතා කියලා. මදාරත් ඒ ක්‍රියාන්නේ නායකගේ පුතා වුණා. මදාරගේ ඒ යුද්ධ friends මදාරගේ සහෝදරය හතර දෙනෙක් මරුණා. ඒ න්‍යාය දුරේ සහෝදර දෙන්නේ friends. එතකොට හසිරමාදේදී එයාගේ මල්ලි විතරමයි. එයාගේ මල්ලිකාම දන්නවා කමෙන්ට් එක දාන් යන්න මාත් දන්නවා. ඒතකොට කමෙන්ට් එක දාන් යන්නකෝ. ඊට පස්සේ friends ඒගොල්ලන් ක්‍රියාන්නේ නායක වුණාට පස්සේ ඒ ෆයිට් එක අත්තර දැම්ම friends. ඊට පස්සේ හසිරමා මදාර කිව්වා හසිරමාට ගමේ හොකාගේ වෙන්න කියලා. ඒත් හසිරමා කිව්වා මදාර හොකාගේ වෙන්න කියලා. කොහොම හරි පස්සේ ගමේ කට්ටියෙන් හරලා හසිරමා තමයි හොකාගේ උනේ. ඕගොල්ලෝ දන්නවනේ friends. මේ හිටි ෆ්ලේජ් එක මදාර තමයි හිටි ෆ්ලේජ් එක කියලා නම දැම්මා. ඒත් එයන් මුලින් දන්නවා වැරදි. එයා මුලින් දැම්ම friends කොලගම්මානේ කියලා. පාලන්ති මොනාරගේ ඇති. ඊට පස්සේ friends මදාරා කියනවා හසිරාම සංජු ගමේ හොකාගේ වෙච්ච හින්දා ඒගොල්ලෝ උචිහා වංශික රෝහිතම් කරනවා කියලා එයාලා හිතුණා. ඒගොල්ලෝ හැලැල්ලක් කරන්න ලෑස්ති නැහැ friends. මදාරා විතරක් තනියම. ඉතින් friends ඊට පස්සේ මදාරා උචිහා වංශයේ තිබ්බ පුරාතනම දේවන ස්ටෝන් ටැබ්ලට් එක හොයාගන්නවා. ඒ ස්ටෝන් ටැබ්ලට් හැදුවේ friends මදාරා නෙමෙයි හොඳේ. මේ ස්ටෝන් ටැබ්ලට් එක හැදුවේ කවුද දන්නවද? ඒ තමයි නරුටෝ වල නිර්මාතෘ වන හගුරුමෝ ඕත්සුත්සුකි විසින් මේ ස්ටෝන් ටැබ්ලට් එක හැදුවේ. ඊට පස්සේ friends මදාරාගේ එතකන් තාම වැඩි වෙලා තිබ්බේ ටොම් තුනේ ශරින්යන් එක විතරයි. මම කරන්නේ මේ වීඩියෝ දාලා ගිහින් බලන්නකෝ. ඒ ටොම් තුනේ ශරින්යන් මදාර කිව්වට පස්සේ වැරදි දෙයක් අහන්න ලැබුණේ. ඒකේ බ්ලැක් සෙක්ස් එක භාගයක් වෙනස් කරලා තිනවා. ඉතින් ඒ හින්දා මදාර තේරුණා ඒත් friends මදාරට එක තේරුන්නේ බ්ලැක් සෙක්ස් වෙනස් කරලා කියලා. දන්නේම නැහැ කවුරුත්. ඒක තිබ්බේ සාමය හොයාගන්න. කොහොම හරි රිනගෙන අවදි කරන්න කියලා. රිනගෙන අවදි කරාට පස්සේ friends මොන්ඩම සාමයෙන් පුරුදු ලොක්කෙක් දකින්න පුළුවන් වෙයි කියලා තමයි තිබ්බේ. සුකියෝ මේක හිර කරන්න කියලා තමයි ඒක තිබ්බේ friends. ඊට පස්සේ friends මදාරයි හසිරම සෙන්ජුයි සහෝදර වගේ නෙදී එතන දදාරම්මද වලියක් පටන් ගත්තා. ඒ යුද්ධයේ මදාර මැරුණා friends. ඒත් මදාර මැරෙන්න කලින් හසිරම සෙන්ජුගේ DNA පොත් අත හපාගෙනමයි අතින් කෑල්ලක් හදාගෙන මැරුණේ friends. ඒ කෑල්ල කදාගත්ත එක ඔයගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න යන්න. මාත් දැන් කියන්න. ඊට පස්සේ friends හසිරම මදාර උච්චා මැරුණාට පස්සේ එයාගේ වම් ශරීරය යූස් කරලා ඉස්නාගේ කියන බලවත් යුද්ධ භාවිතයෙන් ආයෙ මේක පනගත්ත friends. එතකොට එයා ඊට පස්සේ වසර 90ක් 80ක් ජීවත් වුණා. ඊට පස්සේ රිනගන් අවුඩිට් කරගත්තේ කොහොමද දන්නවද? අර හසිරම සෙන්ජුගේ ගත්ත DNA වලින් එයාට බද්ධ කරගත්තා. ඊට පස්සේ ඉන්ද්‍ර සහ අසුරි චක්‍රගත වීමෙන් රිනගන් අවදි වුණා friends. ඊට පස්සේ ඒ රිනගන් වලින් සමනන් කරපු ස්ටැචු පද්ද සමන් කරපුවෙන් එයා අවුරුදු 80ක් 90ක් 100කට ජීවත් වුණා friends. ඒ කාලේ මදාර හද්ද නාකියෙක්. ඊට පස්සේ මදාරට හම්බ වෙනවා ඔබිට උචිහාව. මදාරගේ අනිත් ප්ලෑන් ටික ඔබිට උදව් වෙනවා friends. ඕගොල්ලන්ට ඔබිට වීඩියෝ එකක් වන්න
පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මදාරා මැරෙනවා. ආයෙත් මැරෙන මදාරා. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මදාරාව ආයෙ ගේන්නේ. ඊට පස්සේ එයා ආයෙ එනවා ෆ්‍රෙන්ඩ්ස්. එයාව ට්‍රිගර් මිෂන් ජුට්සුවෙන් මේ ලෝකෙට ආයෙ එනවා. දෙවෙනි පාර්ට් ෆ්‍රෙන්ඩ්ස්. ඊට පස්සේ මදාරාට පුළුවන් වෙනවා ෆෝර්ත් ග්‍රේඩ් නින්ජා වේග පටන් ගන්න. ඒකේ මදාරා කලින්ට ගොඩක් ශක්තිමත් වෙලා ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. මදාරා තනියම මුළු හැම විලේජ් එකකම ඉන්න හැම නින්ජා කෙනෙක් එක්කම ෆයිට් කරගන්න ෆ්‍රෙන්ඩ්ස්. ඒක බලලා මෙන්න කියලා මම කියනවා. මගේ කියන්නේ හොඳේ ෆ්‍රෙන්ඩ්ස්. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් අපේ මදාරා දැන් ටේස් ගින්කුරකි වල පත් වෙනවා. පත් වුණාට පස්සේ මදාරා සික්ස් පැක් දක්වා අවදි වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒකෙන් මදාරා ට්‍රිනර් ගන්න එක ඕපන් කරගෙන ෆ්‍රෙන්ඩ්ස් මට ඕගොල්ලන්ට කියන දෙයක් අමතක වුණා හොඳේ. කවන්නේ ඒක මම දැන් කියන. ඒ තමයි ෆ්‍රෙන්ඩ්ස් මදාරා හසිර මාසෙන් ජුට් එක ගහගත්තේ 9 ටේස් බොක්ස් නැත්නම් කුරාම එයාගේ මංකි කියු ෂරෙන් ගන්නේ යූස් කරගෙන යාද ගැහුවේ. ඒ යූස් කරේ එයා ඉතවන මංකි කියු ෂරෙන් ඕපන් කරේ ෆ්‍රෙන්ඩ්ස්. ඒක කලින් එයාගේ මල්ලිගේ ඇහත් අරගෙනමයි. මංකි කියු වීඩියෝ එක බලන්න බැලුවේ නැත්නම් ඒ ඉක්මනට ගිහින් බලන්න. මගේ YouTube channel එකේ දාලා තියෙයි බලන්න. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මේ මදාරා හැම මේ ලෝකේ ජීවත් වෙන හැම ජීවියෙක්ගේම ඒගොල්ලෝගේම ජීවිතේට ළඟා වෙන්න කියලා ඉන්ස්මිස් සුකියෝ මේ අවදි කරනවා. එයාගේ සැවැන ෆ්‍රෙන්ඩ්. ඊට පස්සේ අපේ මදාරා ළඟින්ම ඉඳපු කෙනෙක් එයාව ඝාතනය කරනවා. ඒ තමයි බ්ලැක් සෙට්සු. ඒ ෆ්‍රෙන්ඩ්ස් බ්ලැක් සෙට්සු මදාරා පිසියෙන් එනවා මරන්නේ. පිසිය කිය කොනයි පිසිය හොඳේ ෆ්‍රෙන්ඩ්ස්. ඔය සාමාන්‍ය පිටෙන් ඉන්නේ පිසිය නෙමෙයි. ඒක තමයි ෆ්‍රෙන්ඩ්ස් එහෙම බ්ලැක් සෙට්සු මදාරා මැරුවේ. ඒ මැරුවේ අපේ කගුයා ඔච්චර කිව්ව. ආයෙ මේ ලෝකෙට ගේන්න මං කවුරු කියන වීඩියෝ එකක් වුණා කමෙන්ට් එකක් දාගෙන යන්න ෆ්‍රෙන්ඩ්ස් මම තව දෙයක් කියනවා අමතක වුණා ඕගොල්ලෝ ඒ තමයි මදාර රේගඩියාගේ සුසානවත් සුපිරියට පාවිච්චි කරන ෆ්‍රෙන්ඩ්ස් ඒ ෆයිට් කියන්නේ බැලුවත් ඔයගොල්ලෝ ආසෙතේ ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් අපේ මදාර තුන්වෙනි පාර්ට් එකට මැරෙද්දි එයාගේ හොඳම යාළුවොත් එක්ක කතා කරන්න පුළුවන් ඒ තමයි රිගන් මිෂන් ජුට්සු වෙන්න ආපු හසිරාමාසෙන් එක්ක ෆ්‍රෙන්ඩ් එයා කතා කරලා එහෙම බ්ලා 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 කියලා කේකේ ෆ්‍රෙන්ඩ් මදාර පුරගෙන ෆ්‍රෙන්ඩ්ස් කවුයා ලෝකෙට ආවා ෆ්‍රෙන්ඩ්ස් දැන් ඉන්නේ අපි මදාරගේ පවර්ස් ගැන කතා කරමු පළවෙනි පව එක ෂරෙන්ගන් වලින් හැමෝටම පුළුවන් දේ තමයි තියෙන්නේ ඒ මංකි කියු ෂරෙන්ගන් ගොඩක් වෙනස් ෆ්‍රෙන්ඩ්ස් ඒකෙන් පුළුවන් සුසානෝ ගෙන්නන්න ඊළඟ සස්කෙද ඒක මංකි කියු ෂරෙන්ගන් අමතරස් එක වගේ ඔබට පෝටල් හදන්න පුළුවන් වගේ ඉතාලි ජෙන්ජිට්සු කරන්න පුළුවන් මදාරට පුළුවන් උල්කා පාට ගෙන්නන්න ෆ්‍රෙන්ඩ්ස් උල්කා පාට ගෙන්නද්දි ඒක ෆෝර්ත් ග්‍රේඩ් නින්ජා වේගෙට තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් උල්කා පාට ගෙන්නන එක ඕගොල්ලෝ ඒක බලලා මම YouTube එකේ ඇති ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අපි අදට ගිහින් එන්න ඕගොල්ලන්ට ආයෙත් මේ ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලෝ මගේ channel එක like කරන්න සබ් කරන්න ඒ විතරක් නෙමෙයි තව ෂෙයා පාරක් දාන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා ඕගොල්ලන් තව කාගෙන වීඩියෝ එකකින් ගෝකුල්ගේද එන්ෂෝමන්ගේද ආයෙත් වීඩියෝ එකේ කියලා ඩිස්ක්‍රිප්ෂන් කමෙන්ට් එකක් දාගෙන යන්න ෆ්‍රෙන්ඩ්ස් අපි ගියා